ආයිබෝන් සුබ දවසක් වන්න තේජාන් විශ්වාම බම්පොල අපි ආවද මහව විස්තුරු මස්ත ප්‍රදර්ශනයට අපනායන විස්තුරු මස්ත ප්‍රදර්ශනය 12 13 14 දින පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා තියෙනවා මහව නගර සභා ශාලාව නේද මේක? ඔව් මහව නගර ශාලාව මහව ප්‍රාදේශීය නගර ශාලාව තියෙන්නේ. ඔයාලට එන්න පුළුවන් මේ දවස් තුනම පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා බලන අයටත් ඒ වගේම මාළු ගන්න අයටත් ගොඩක් අයට බලන්න පුළුවන් ගන්න දේවල් තියෙනවා. ඒක වගේම විනෝද ක්‍රීඩා ෆිසියෝതെරපි මේ තියෙන ඇතුල් වෙනකොටම තියෙනවා පළවෙනියටම ෆිසියෝതെරපි එකක් රුපියල් 500ක වගේ ටිකට් එකක් තියෙනවා ෆිසියෝതെරපි එකේ වාහනයක තියෙන්නේ හදලා ඔයාලටත් යන්න පුළුවන් විනෝදපාදයක් ලබන්න පුළුවන් මාළු ෆිසියෝതെරපි පළවෙනියටම ඇතුල් වෙනකොටම තියෙනවා රයිටර්ස් වර්ග බීන්ට රැංගෙට කරපන්දුරක් ගෙනාවා ඒවා ලොකු ඒක අපි දැන් අතන මේ ඉවරයි පස්සේ අපි ඒක ගණන් හිතන්න යනවා වගේම ලස්සන ගප්පි එකක් ඉන්නවා හොඳ තගල් 6 විතර වගේ කාස් එකක් ඉන්නවා ඉතින් මිලක් දාලා තියෙනවා එකක මිල තමයි දාලා තියෙන එක සතුටු මිල white ගප්පි ටයිගර් බාබ්යක් ඉන්නවා කලවම තියෙන්නේ පොඩි මාළු එකක් ගප්පි එකක් තියෙන්නේ මේ නම් ප්‍රදර්ශනයට දාව මාළුවක් ඉන්න මලායි පොඩි එකක් එනවා රෙඩ් කැප් එක ගෝල් ෆිෂ් එක බ්ලැක් ඔරෙන්ජ් ෆිෂ් එක කලවම මේරියා මලායි ලොකු එකක් ඉන්නවා කල් 4 විතර සයිස් එකේ එනවා කාෆ් එකේ කොයි එකේ පොඩි එකක් ඉන්න සාමාන්‍ය අඟල් දෙක විතර තෝරගන්න පුළුවන් සයිස් එක මේව නම් ඩිස්ප්ලේ කරුම් මාළු මෙතන ඉන්නවා බැලුම් මුඩි වෙරයට මෙන්න මේක නම් බැලුම් මුඩි හයි වෙරයිටි එකෙන් ටැංක් එකක් ඉන්නේ ඒකම බැලුම් මුඩි නෝමල් වෙරයිටි එකක් ඉන්නවා ලස්සන බැලුම් මුඩි එකක් ඉන්නවා green terra har ලස්සන මාළු දැන් ටිකක් සද්දේ වැඩි හින්දා පොඩ්ඩක් අටහන් ටිකක් ඇහෙනවා අඩුවට ඒ වගේම මේක වයම් පළාත් දීවර අමාත්‍යාංශය හරහා තමයි මේ කරන්නේ මෙතන දාලා තියෙනවා මේක මහව සමිතිය හරහා කරන්නේ වයම් පළාත් දීවර අමාත්‍යාංශෙත් එයාලගෙන සහයෝගයක් මේකට ලැබෙනවා ඒක මහව සඳරුවම් මල්ලිගේ මාළු එක අය ටැංක් එක දාලා තියෙනවා එන්ජල් එකක් ඇරවාන ගෝල් ෆිෂ් එකක් ඉන්නවා රෙඩ් කැප් එකක් ඔරෙන්ඩා ටෙට්‍රා කාෆ් එකක් ඉන්නවා මෙතන වේල් ටේල් එකක් අඟල් 8 විතර වගේ සයිස් එකක් ඉන්නවා තෝරගන්න පුළුවන් මේ ඔක්කොම විකුණන්න දාපු මාළු තියෙන්නේ මෙතන මැද ටික මම ඉස්සෙල්ලා පෙන්නු ටික ඩිස්ප්ලේ මාළු මේ ඔක්කොම විකුණන්න දාපු තියෙන්නේ දෙක විතර සබ්ජෙක්ට් එකක් තියෙන්නේ බ්ලැක් ටයිගර් එක මේ ටයිම් එකේ තියෙනවා ගෝල් ෆිෂ් එකක් ඉන්නවා පොඩි සයිස් එකක් ඉන්නවා මේකේ මේවා ගෝල් ෆිෂ් ඒ වගේම පොඩි ටැංකි තියෙනවා බලන්න එන්න පුළුවන් මේක තියෙන්නේ මහව ටවුන් එකේ මහව රාජ්‍ය සභා නගර ශාලා භූමිය තමයි තියෙන්නේ
මේ පවත්වන්නේ මහව විස්තර මත්ස්‍ය සමිතිය හරහා තමයි මේක පවත්වන්නේ. ඒ වගේම වයඹලා දියුර අමාත්‍යාංශනුත් මේකට සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඔයාලගේ තියෙනවා ඩිස්ප්ලේ කරපු දේවල්. හොඳයි ඉතින් ඇවිල්ලා බලන්න මාළු වලට ගන්නත් පුළුවන්. ලස්සන මාළු ටිකකුත් ඉන්නවා. මම හිතන්නේ හවස් වෙද්දි තාම මාළු හරියට දාලා නැහැ. හවස් වෙද්දි මාළු ගොඩක් මාළු වර්ග දානවා. ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මාළු බෙහෙත් වර්ග කෑම ಜಾති හැමදේම තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් බලන්න පුළුවන්. මේ පළවෙනි දවසේ මාත් බලන්න ආවේ. මම ඔයාලට මේක තව වීඩියෝස් එකක් දාන්නම් බලන්න. නැවතත් දැම්මට පස්සේ එහෙනම් අද දවසට වීඩියෝ එක මෙතනින් මම නතර කරන්න යනවා. සියලු දෙනාටම සුබ දවසක්.